ත්‍රිපෝෂකාට මරු නේද ළමයි. ත්‍රිපෝෂ කියද්දි මට මතක් වෙනවා ඉස්සර ගමේ හැමතැනම ළමයි. ළමයි කියන්නේ නෑ, නෑ, මට නෙමෙයි. ඒ කියන්නේ ඒ මරුනේ බං ඒ කාලෙටනේ සීසන් එක වගේ හරියට. ඔව් ඔව් දැන් ඔය එහෙම සීසන් තියෙනවා හරිද? වෙහි කාලෙන් පස්සක සාමාන්‍යයෙන් එහෙම සාමාන්‍යයෙන් මේ ක්ලිනික් එහෙම ෆුල්. හරි ඕකේ. ඔව් මම දන්නවා ටිකක් ඕක ගැන හරිද? අපේ අක්කව එක්කන් කියන මම මේ ක්ලිනික් එකට. බයිනවා සමහර මිඩ්වයිෆ්ලා බයිනවා. හරිද? ඔයාලටත් ඕන වෙයි. බයිනවා. ඊට පස්සේ උපත් පාලන ගැන වෙනම කියලා දෙනවා. ඔව්. ඒ කියන්නේ ඇයිව? ඉතින් ඔය ඇත්ත දේවල් ඉගෙන ගන්න ඕන දේවල්. ඒ වචනේ මං කියන මෙතන දැන් හරියන්නේ මැත්ස් මන් තියෙන නිසා මේ එහෙම ඒ කියන්නේ ඇත්තටම ඒක දැනුවත් වෙන්න ඕන. නැත්තම් බල්ලු වගේ. ඒ ජෝක් නෙමෙයි ඒක ඇත්තටම නෑ සමහර ළමයි ඇත්තටම ගම්වල මේක තියෙන ළමයි නගර නම් අඩුයි. සමහර ළමයි අත්තරදීම්. ඒක ඇත්තටම ජෝක් නෙමෙයි. සමහරලාට ඒ කියන්නේ ළමයෙක් හදනවා කියන එක පොඩි දෙයක් නෙමෙයිනේ බං. නේද? ඒක ළමයෙක් හදනවා කියන එක ඇතුලේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අම්මගෙනට තාත්තගෙනට. නැද්ද? hina වෙන්න එපා. මම මම ඇත්තටම සීරියස් කතාවක් කියන්නේ. ළමයෙක් හදනවා කියන එක අහම්බයක් වෙන්න හොඳ නැහැ. හොඳට ප්ලෑන් කරලා තමන්ගේ ආර්ථිකය හදාගෙන හොඳ ප්ලෑන් එකක් ඇතුව තමයි ළමයෙක් හදනවා නම් ඒක කරන්න ඕන. ඇයි ඒ ළමයාගේ අනාගතේ ළමයෙක් හැදෙන්නේ. හැබැයි ගම්වල වෙන්නේ මොකද්ද? දන්නෙත් නැහැ බලදි මාස 3යි. ඔව් ගොඩක් එහෙමයි. මට ටයිම් මදි නැත්තම් කතා ගොඩක් තියෙනවා කියන්නේ. ඒ නිසා මේ ඒක අත්හැරදීමක් කියන එක ඇතුළේ ළමයෙක් කියන එක හැදෙන්න හැදුනට කමක් නැහැ බලා ගන්න වෙනම කතාවක්. හැබැයි ඒක ඇතුලේ හිතන්නකෝ ඔය සාමාන්‍යයෙන් ඔය පොඩි පවුල්වල ළමයි ගොඩාක් ඉන්න හේතුව බලන්නකෝ හොඳට. කියන ගම්වල ළමයි රොත්ත පිටින් ඉන්නවා. කන්නවත් නැහැ ගෙදර. හැබැයි පැටවු 10ක් 5ක් 6ක් ඉන්නවා. නේද? එකෙක් මේ අත එකෙක් මේ අත එකෙක් මෙතන. තව එකෙක් මග. හරි රයිට්. හරිද? එතකොට මේ ඒකයි මෙතෙන්ට ඕනුනේ හරි ස්කන්ධ දර්ශක හරි වැඩේ නවත්තන්නකෝ හරි අපි ඉඳන් දුර යනවා වැඩි හරි ස්කන්ධය